කොහොමද යාළුවෝ හැමෝටම අද දවසේ ඉතින් නිවාඩු දවසක් වෙනද වගේම අද ඔයාලා එක්ක යන්නේ මේ ළඟ තියෙන ලස්සන පාර්ක් එකකට. නිවාඩු දවසට ගොඩක් වැඩ තියෙන හින්දා උදේම නැගිටලා හැමදේම පිළිවෙලට කරගන්න ඕන කියලා හැමදාම හිතුවා. ඒක ඉතින් කරන්න අමාරු වැඩක් කොහොමද 9 වෙනවා නැගිටිනකොට. සතියෙම වැඩ කළා ඉතින් මාර මාසේ එදාට ඉතින් නැගිටිනවා කියන එක වේලාසනෙ සෑහෙන්න අමාරු වැඩ. එපාර්ට්මන්ට් එක ළඟ ඉඳලා කිලෝමීටර් 1.5 වගේ තියෙන දණක් තමයි මේ. ගොඩක් ලස්සනයි නිදහස්. අපි එතනට ගිහිල්ලා බලමු කොහොමද කියලා. එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා මෙහෙම එනකොට මෙන්න මේ විදිහට තමයි පාර්ක් එක පටන් ගන්නෙ. මම හිතන විදිහට ලොකු අක්කර ගානක තියෙන පාර්ක් එකක්. ගඟෙන් එහා පැත්තේ මෙහා පැත්තේ දෙකම තියෙන ජොගින් පාර්ක් එක. ඒ අතර නෙට් බෝල්, ඊට පස්සේ ළමයින්ට සෙල්ලම් කරන පාර්ක් එක, ඊට පස්සේ බලුපැටවුන්ට වෙනම වෙන් වුණ පාර්ක් එක තියෙනවා. ඒ හැමදේම තියෙනවා. හැමදේම ඉතින් නොමිලේ. අපි යන් ඉස්සරහට. මගේ නිවාඩුව මේ පාර හම්බුනේ සති දවසකින්ද. සෙනග අඩුයි ගොඩක් පාර්කේ. සාමාන්‍යයෙන් සෙනසුරාදා සිකුරාදා හවස ඉඳන් සෙනසුරාදා දවසම මෙතන සෑහෙන්න කට්ටිය එනවා. එන හැමෝටම බෝට්ටු සර්විස් එකෙන් බෝට්ටු රයිඩ් එකක් යන්න පුළුවන්. සාමාන්‍ය පොඩි මුදලක් වෙන්නේ. මෙතන තියෙනවා සෑහෙන දේවල්. එතෙන්ට යන්න පුළුවන්. එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙතනින්. ටිකට් වල ගණන් කොහොමද කියලා හරියටම බලන්න බැරි වුණා. කොහොමද පොඩි මුදලක් තමයි කියන්නේ. සාමාන්‍ය ශෙකල් 40ක් 50ක් වගේ තමයි. මෙතන ලස්සනම view එක බලන්න පුළුවන් හවසට නැත්නම් උදේම. මෙතන එහා පැත්තේ තමයි පාලම උඩට හරි නැත්නම් මේ තියෙන තැනට තමයි view එක ලස්සනම. ගොඩක් නිවාඩු දවසට අපි යාළුවෝ එක්ක මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මාර නිදහස් තැන. මේ තියෙන්නේ මගේ වාහනේ. ඕකෙන් තමයි මම ආවේ. කොල්ලෙට් නම් ඉතින් මෙතන මාරම් ප්ලේස් එකක්. ඇයි කියලා අහන්න ඕනේ නැහැ. ඒ තරම් ලස්සන තැන. නිදහස් මාර විදිහට. මේ රටේගේ ෆිට්නස් කියන්නේ මාරම දෙයක්. හැමෝම ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම මේ රටේ හදලා තියෙනවා ඉතින් හැමතැනම ජොගින් පාර්ක්. ඒවෙන් උපරිම ප්‍රයෝජනය කට්ටිය ගන්නවා. උපරිම රජේනුත් ඒක කියන්නේ මේ රටෙනුත් සපෝට් එක දෙනවා. මේ කායක් රයිඩ් එක නම් මම දැක්කේ මෙහෙදී මේ පළවෙනි වතාවට මේ ප්ලේස් එකේදී. සාමාන්‍යයෙන් හොඳ ව්‍යායාමයක්. ඔය ඉස්සරහා තියෙන්නෙත් ඒ වගේ මර කලින් කිව්වා වගේම වල්ලොන්ට සෙල්ලම් කරන්න තියෙන තැන. එයාලටත් දෙපාර්ට්මන්ට් වල ඉඳලා ඊට පස්සේ නිදහසක් හම්බුන ගාම ඉතින් පාර්ක් වලට ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ ගැනත් හිතනවා. ලංකාවේ සාමාන්‍යයෙන් මේ වගේ පාර්ක් එකක් හදනකොට සාමාන්‍යයෙන් ওই ගස් තියෙන විදිහටම තියෙයිද? පාර මැද්දේ ගස් තියෙනවා. වැඩි ආරක්ෂාවට කියලා ඉතින් ආයි
පාර මැද තියෙන ගස් ටික කපලා අලුතෙන් ආයි පැත්තකට කරලා ඉන්ධන එක තමා කරන්න ඉතින් ඒ ක්‍රමයේද සාර්ථක. ඉතින් මෙහෙම සාර්ථකයිද ගොඩක් ලස්සන. ඉතින් මේ තියෙන විදිහ මේක මේ පටු පාලමක් වුණත් සෑහෙන්න පීඩනයක් දරාගන්න පුළුවන් විදියට සෑහෙන්න වියදමක් කල්ලා හදල් තියන්නේ මාරම කොල්ටි එකක් එක තියන්නේ. තනකොල ටික ඉතින් ඔය තියෙන පාටටම හැදෙන්න ඉතින් කරන සාත්තු තමා හොඳට ඒකළු බලාගන්නවා. සාමාන්‍යෙන් ොට ඩැමේජ් කරන්න එහෙම බෑ. බලු පැටිය ඔතන යන ගමන් වතුරු බොන්න හදන්නේ. මෙතනින් තමා දැන් ලස්සනම කොටසට යන්න තියෙන්නේ. ඔය පේන පාක් එක දිගේ තමා යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. මහිතන විදිහට මේ තියෙන්නේ රට ඉඳිගස්. මේවා ලස්සනට හිටවල් තියෙනවා පිළිවෙලකට. පාක්කගේ ලස්සනට හිටවපුව තමා හරි ලස්සනට ඒ ටික තියෙනවා. මේ දවස්වල නම් පේන්නේ නැහැ ගෙඩි තියෙනවද කියලා. ඔය ඉස්සරහින් පේන ලස්සන නිකන් උද්දේන අලංකරන මොකක් හරි ඒ වගේද දන්නේ නැහැ. හැබැයි ලස්සනට තියෙනවා. ඒක කණු හතරක් හදලා අමුතුම ආර්ට් එකක් ඒක. ඉස්සරහින් තියෙන්නෙත් ලස්සන්ට වවපු ඔලිව් ගස් ටිකක්. පාක්කගේ හැමතරම තියෙනවා නිකන් ස්මාරක වගේ හදලා ඒවෙන් ඔය අකුරු වලින් ඉබ්රු වලින් නම් වගේ ලියලා තියෙනවා. මට කියවන්න තේරෙන්නේ නැහැ නේ. try එකක් දුන්නෙත් නැහැ. ආවා ඉතින් ඒවා හැමතැනම තියෙනවා. දැයිති ආයත් එන්න තමා තියන්න සුපුරු විදිහට.
බයිපිස්සන්ට නම් ඉතින් ඩුබායි ජපන් ඉතාලි වගේ තමා මෙහෙත් සුපිරිම කතාවෙන් එපාර්ට්මන්ට් එක ළඟට ඇවිල්ල තියෙන්නේ දැනටත් මං කියන්නේ මගේ වීඩියෝසල අඩු පාඩු ඇති ප්‍රශ්න ඇති ෆෝන් එක රෙකෝඩ් කරන්න එඩිට් කරන්න ඔක්කොම මෙහෙට ඉතින් එන්න බලාපොරොත්තු වෙන හැමෝගෙම හීන හැබෑවෙන්න ඕන ඒ ආසාවල් මේක ලස්සන රටක් හැමෝට වෙන්න පුළුවන් වෙන්න ඕන ජීවිත සාර්ථක කරගන්න හැමදාම එකතු වෙලා ඉන්න ඉතින් අදත් වීඩියෝ එකෙන් සමුගන්නවා සස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න එන හැමෝ පරිස්සමෙන් ඉන්න ගෙන් එන්නම්